අපිත් එක්ක යන්න අතුරුගිරිය තිබ්බ සර්කස් පැසිෆික් එක බලන්න. වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න ලස්සන දේවල් ගොඩක් මේකේ තියෙනවා. ඕම් බලන්නකෝ ඒ ආදරේ කොහොමද කියලා. ආයේ නෑ වැදුන පුප රත් වෙන්න. අපි මහපාර තෝදාලා යන්නේ නෑ. මේ ගෙවල් පාරේ විතරයි යන්නේ හොදේ. සර්කස් අඩු මේ දෙපැත්ත බලන්න ඕන. ආයි අපි ආව සර්කස් එක බලන්න. මෙතනදී කියනක පැහැදිලි නෑ මම ඔය කියන්නේ අන්තිමට ඔයා සර්කස් එකක් බලපු දවස් කමෙන්ට් කරන් යන්න කියලා. ආයි කවිෂ්ක. ඔන්න ඔහොමයි තින් සර්කස් එක පටන් ගන්න කට්ටිය ඇතුළට ආවේ. මම මෙතනට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මොනවත් දාන්නේ නැහැ. මේ සර්කස් එකේ තිබ්බ සවුන්ඩ්ම දානවා. එතකොට වඩා පුළුවන් ඒ අත්දැකීම මේ විදිහටම ගන්න. දැන් ඔයාලා හිතන්න එපා මං කියවනවා වැඩි කියලා. මම මේක සමහර තැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් ඔයා වීඩියෝ එකට මේක මෙහෙම දැක්කට මෙයා ඉන්නේ මාර්ම උසකින්. යට ඉඳන් ඒ අයියා බැලන්ස් කරන විදිහ හිතා ගන්නවක්වත් බෑ. ඒකට නම් කියන්න වචන නෑ ඇත්තටම. ආමෝද විතර තනින් දෙන්නේ එකස් මේක කරන්න එයා මාර් ඉවසීමකින් පුටුවක් උඩට අරගෙන ඒ පුටුව එයා සෑහෙන වෙලාවක් විතර බැලන්ස් කරනවා. බැලන්ස් කරලා තමයි එයා උඩට නගින්නේ. ඔයාලට කියන්න අඩුම තරමේ මට දෙහි ගෙඩියක් උඩ හැන්දක්වත් බැලන්ස් කරගන්න බෑ. මේ ඩබල නම් මරු ආතල්ලෑ. කොහොමද අයියාගේ වැනිල්ල මේ ඔයා මාව ෆලෝ කරලා නැත්තම් දැම්ම ෆලෝ කරන්න හොදේ. ඔව් බල්ලා මගේ පැත්ත කොහමද කියලා. කොහොම කරත් කරන් යනවා අපුඩි පාර කට්ටියක්. අර මාත්‍රු එහෙට යනවා මෙහෙට යනවා. ඒ මාත්‍යා බණ්ඩ බයිනවද? මේ සර්කස් එක තව දවස් කිහිපයක් අතුරුගිරියේ තියෙනවා. ඔයා ගියේ නැත්නම් අනිවාර්යෙන් යන්න. ලොකු එක්කෙනෙක්ට 300යි, පොඩි එක්කෙනෙක්ට 200යි. ඇත්තටම කියන්න ඕන රුපියල් 300කට එහා ගියපු දෙයක් මේ සර්කස් එකේ තියෙනවා. මේ බලන්නකො මේ කෙල්ලොන්ගේ තියෙන උරුතලේ කොහොමද කියලා.
මේක නම් එහෙන මාතල් එකක් තිබ්බේ මං ඒකයි හැම වෙලෙම කියන්නේ මේක මිස් කරගන්න එපා කියලා. ඔයා යද්දි මතක් කරලා වතුර බෝතලයකුයි තව කන්න මොනවා හරි පොඩි දේවල් ටිකක් අරගෙන යන්න. මොකද මේක පැය දෙකක් විතර තියෙනවා. එතකොට නිකන් චිල් එකේ ෆිල්ම් එකක් බලනවා වගේ බලන්න තමයි තියෙන්නේ. මේක තිබ්බ සුපිරිමැක්ටක මේක තමයි. ඒ කියන්නේ මේක බලන් ඉද්දි ඇගේ මයිල් කෙලින් එනවා. ඒ තරම් පිස්සු වදින මේකක් මේක. ඒ කොල්ලා නිකන් උඩ ඔන්චිලි පදින්නේ අපි ගෙදර පල්ලෙහා ඔන්චිලි පදින වගේ මාර වේගකින් පදින්නේ. ඒක වට වීඩියෝ එකේ පැහැදිලිව පේන්නේ නැහැ. ගිහිල්ලාම බලන්න ඕනේ. ඔයා හිතන්න එපා මේක පාතයි කියලා. හිතන්න ගිහින් බලන්න. මේක මාර උසකින් තියන්නේ. අපි බෙල්ල උඩට කරකවන් තමයි බලන් ඉන්න ඕනේ. ඔන්න එහෙනම් සර්කස් එක ඉවර වුණා. මෙතන එක එක ගේම්ස් තියෙනවා. පොඩි අයට උඩ පයින්න එක අයිටම් එකක් තියෙනවා. සුපිරි. ෂෝක් නේ මොකද කියන්නේ ආසියා? ආසියා මට සෙට් වෙන ඕන කියන්නේ. ඇත්තටම සුපිරි වැඩක් වුණේ. හිතුවට වඩා සුපිරිම දෙයක් වුණා. පට්ටල ලස්සනයි. ඉතින් ඔබට කියන්නේ ඔබට හිතට කියන දේ කියහන් මොකද? ටොප් බඩු. කොල්ලගෙන මොකද හිතන්නේ? අර වඩ දාපු කොල්ල. නෑ නෑ බා වඩ දාපු කොල්ලගෙන. ඔයාලා තේල බලන්න. වඩ දාපු කොල්ලගෙන මොකද දෙන්නේ? එල්ලකිරි. මේ උපත් මොකක් කර ගියා බොයිදලා කිව්වේ නැද්ද? සුපිරි. එල්ලකිරි. ඒ ආයිබෝන් අපේ ඉන්න අතුරුගිරිය ඔයාලා සර්කස් ස්පෙසිෆියා බලන්න ආවේ නැත්නම් ඉක්මනට එන්න. තව දවස් මං හිතන්නේ දවස් 4යි 5යි තියනවා කිව්වේ. ටිකට් එක රුපියල් 300යි, වැඩි හිටියට 300යි, පොඩි හිටියට 200යි. අතුරුගිරිය තමයි තියෙන්නේ. ආවේ නැත්නම් එන්න. එලකිරි. මේක තියෙන්නේ අතුරුගිරිය පාස් කරන් කොළඹ පැත්තේ නැති වම් පැත්තේ.